Hi guys, මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ශීරපත චක්‍රාවාටය. අපි ජීවත් වෙන අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන චක්‍රාවාටය. මිල්කි වේ එක. එහෙම නැත්නම් ශීරපත චක්‍රාවාටය ගැන. ඔයගොල්ලන්ට මේ පේන්නේ ශීරපත චක්‍රාවාටයේ රූපයක්. ඇත්තටම කවුරුත් ශීරපත චක්‍රාවාටයෙන් එළියට ගිහිල්ලා රූපයක් අරගෙන නැහැ. මේක වෙන විදිහ අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් එක එක හැඩේ චක්‍රාවාට තියෙනවා. සර්පිලාකාර චක්‍රාවාට, ඊට පස්සේ ඉලිප්සාකාර චක්‍රාවාට, අක්‍රමවත් චක්‍රාවාට, මේ අතරින් මධ්‍යම ප්‍රමාණයේ සර්පිලාකාර චක්‍රාවාටයක් තමයි අපේ මේ මිල්කි වේ එක. දැන් මේ චක්‍රාවාටයක් කියන්නේ ඇත්තටම මේකේ තියෙන්නේ මේකේ තරු බිලියන ගාණක් වායුන් දූවිලි කියන ඒවා මේ ගුරුත්වාකර්ෂණයකට අහු වෙලා තමයි මේ එක පොදියක් විදිහට මෙතන තියෙන. ඇත්තටම මේවට ඉස්සර කිව්වේ අයිලන්ඩ් යුනිවර්සස් කියලා, නිකන් දූපත් විශ්වයන් වගේ කියලා. මොකද මේ චක්‍රාවාට ට්‍රිලියන 2ක් විතර අපේ විශ්වයේ තියෙනවානේ. ඒක නිසා. ඊළඟට මේ චක්‍රාවාටයක අපි ගත්තොත් ව්‍යුහය දැන් මේ චක්‍රාවාටයේ මැදය තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා ගැලැක්ටික් සෙන්ටර් එක. එතකොට බොහෝ විට දැන් අපේ චක්‍රාවාටය නම් අපේ ශීරපත චක්‍රාවාටය නම් මේ ගැලැක්ටික් සෙන්ටර් එකේ තියෙන්නේ සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක්. එහෙමත් නැත්නම් අදිස්කන්ධ කළු කුහරයක්. ඒකට අපි කියනවා සජිටාරියස් A ස්ටාර් කියලා. A ස්ටාර් කියලා. එතකොට දැන් මේ තියෙන්නේ අපේ චක්‍රාවාටයේ රැස්වලල්ල හේලෝ එක. ඊට පස්සේ සෙන්ට්‍රල් බල්බ් එකක් තියෙනවා. මේ ඔයගලන්ට පේනවා මෙතන මේ විදිහට. ඊට පස්සේ globular clusters of stars. ඒ කියන්නේ ගෝලීය තරුපොකුරු. ගෝලීය තරුපොකුරු තියෙනවා මෙන්න මේ කහ පාට කොටසේ. හරිද? චක්‍රාවාටයේ මෙතන තමයි අපි ඉන්නේ. අපි බලමු මේ කේන්ද්‍රේ ඉඳන් කොච්චර දුරකින්ද අපි ඉන්නේ කියලා ඉස්සරහට. එතකොට මේ චක්‍රාවාටයේ දැන් අපේ ශීරපත චක්‍රාවාටයේ ප්‍රධාන වශයෙන් සර්පිල බාහු තියෙන දෙකයි. ප්‍රධාන බාහු දෙකයි, තව කුඩා බාහු කිහිපයක් තියෙනවා. එතකොට ප්‍රධාන බාහු දෙක තමයි මේ ස්කූටම් සෙන්ටෝරස් බාහුව සහ පර්සියස් බාහුව කියලා කියන්නේ. එතකොට අපේ චක්‍රාවාටයේ තරු බිලියන 100ක් 400ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම චක්‍රාවාටයේ විශ්කම්භය වෙනවා ආලෝක වර්ෂ ලක්ෂයක්. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට ආලෝකයේ වේගයෙන් ගියත් අපිට යන්න අවුරුදු ලක්ෂයක් විතර යනවා. හරිද? එතකොට අපේ චක්‍රාවාටය ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මෙතන වුණත් දැන් මේ ඇඳපු රූපේ සටහනේ වුණත් මෙන්න මෙතන පොඩ්ඩක් රැප් වෙලා තියෙනවා. නිකන් එතිලා වගේ තියෙනවා මේ අගිස්ස. ඊට හේතුව විදිහට කියන්නේ සමහරලාට කුඩා චක්‍රාවාටයන් ඝට්ටණය වෙලා එහෙම දෙයක් වෙන්න ඇති කියලා. ඊළඟට මේ චක්‍රාවාටයේ හරය අපි කතා කරා මෙතන මේ චක්‍රාවාටයේ හරය මෙන්න මේ චක්‍රාවාටයේ හරය ගැලැක්ටික් සෙන්ටර් එක තමයි චක්‍රාවාටයේ මැදය. එතකොට චක්‍රාවාටයේ හරය කියන්නේ මේ කෝ එක හරියේ තියෙන්නේ ගොඩක් කහ පාට තරු. ඒ කහ පාට තරු කියන්නේ ඇත්තටම වයසින් යම්කිසි විදිහකින් වැඩි තරු. ඒකයි ඒක කහ පාට වෙලා තියෙන්නේ. දැන් බාහුව වල තියෙන්නේ සර්පිල බාහුව වල මෙන්න මේ ආම්ස් වල මෙතන මේ දැන් මෙන්න මේ ආම්ස් වල ඔයගලන්ට පේනවා දැන් මෙතන මේ මැද්දේ තියෙන්නේ කහ පාටයි. මේ නිල් පාටට තියෙන්නේ මේ ආම්ස් වල. එතකොට ඒවා තරුණ තරු, උෂ්ණත්වයෙන් වැඩි තරුණ තරු. දැන් ගිනි දැල්ලක් අපි ගත්තත් අර නිල් පාට පැත්තේනේ උෂ්ණත්වය ගොඩක් වැඩියට තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි. ඊළඟට දැන් සූර්යයා සහ චක්‍රාවාට තියෙන අපේ සූර්යයා මේ චක්‍රාවාටයේ කේන්ද්‍රයේ ඉඳන් ආලෝක වර්ෂ 26000ක් ඈතින් තමයි තියෙන්නේ. දැන් මේ තියෙන මෙතන මේ අපේ චක්‍රාවාටේ අපි ඉන්න තැන. එතකොට මේ කේන්ද්‍රයේ ඉඳන් ආලෝක වර්ෂ 26000ක් ඈතින් තමයි අපි ඉන්නේ කේන්ද්‍රයේ ඉඳලා. අපි ඉන්නේ ඔරායන් බාහුවේ. ඔරායන් කියලා කුඩා බාහුවක. එතකොට මිල්කි වේ එකේ ඔයගොල්ලෝ දැකලා ඇති මිල්කි වේ එක අපිට ගන්න පුළුවන් අපිට අපේ පෘථිවියේ ඉඳන් ෆොටෝස්. ඒ කියන්නේ මිල්කි වේ එකේ පේනවා. දැන් මේ මිල්කි වේ එකේ ගැලැක්ටික් ඩිස්ක් එක තමයි අපිට පේන්නේ මෙන්න මේ විදිහට. පෘථිවියේ ඉඳන් අපිට මේක බලන්න පුළුවන් ගැලැක්ටික් ඩිස්ක් එකේ ඉඳලා ඒක අපි කියනවා
සිග්නස් රිෆ්ට් ඩස්ට් කලව් එක කියලා. ඉතිං ඒක අපිට පෘථිවී නම් බලන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.